ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද අයියේ මේ ටෙනිස් බෝල් එකක් ටේප් කරගන්නේ කියලා. සහ තව අය අහලා තිබ්බා දැන් මේක ටේප් කරාට වැඩක් නැහැ අයියේ මේ බෝල් දෙකක් විතර දාපු ගමන් මේක ටේප් එක ගැලවෙනවා. සහ මේ කොහොමද මේක හයියට ඒ කියන්නේ මේ හොඳට ෆික්ස් විදිහට කොහොමද ටේප් එක අලව කරන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ එක ඒකට. ඉතින් මේකට ඕන වෙන්නේ පොඩි දේවල් ඉන්සියුලේෂන් ටේප් එකක් තියෙනවා, කතුරක් තියෙනවා සහ ලයිටරයක් ඕනේ. හෝ ගිනි පෙට්ටියක්. ටේප් ගහද්දී ඔයාලා මතක තියාගන්න ඕනේ මේ බෝලේ සමමිතිකව තමයි එක පැත්තක් ටේප් ගහ ගන්න ඕන. හරි. එතකොට අපි මේ විදිහට බලමු. මෙන්න මේ විදිහට මුලින්ම එක පටියක් ගහ ගන්න ඔයාලට පේනවනේ සමමිතිකව ඔන්න මේ පැත්ත තමයි අපි ටේප් ගහන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයාලා ගහ ගන්න මෙන්න මේ විදිහට මැද පටිය. මේ විදිහට මැද පටිය ගහගත්තාන් පස්සේ බෝලේ පේන්නේ මෙන්න මේ විදිහට. හරිනේ? දෙවෙනි පටිය එන්නේ මෙන්න මේ විදිහට. ටිකක් ඇදලා ගහ ගන්න. අන්න ඒ විදිහට පටි ටික දිගටම ගහගෙන යන්න තමයි තියෙන්නේ. ටේප් ගහලා ඉවරනම් පස්සේ බෝලේ පේන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට පේනවනේ. ගොඩක් අය අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේ විදිහට ටේප් එක ගැහුවාට මේක අයියේ හිටින්නේ නැහැ කියන එක. ඉතින් ඒකට ලයිටරයක් යූස් කරලා චුට්ටක් මේක චුට්ටක් මේව කරගෙන දැල්ලට මේ ලයිටරේ පත්තු වෙන්නේ නැහැ කියහන්කෝ. හරි ඒ විදිහට ලයිටරයක් යූස් කරලා මේක පොඩ්ඩක් මේ එතකොට හොඳට මේ සෙට් වෙනවා. ඊළඟට ගොඩක් අය අහන දේ තමයි හරි අපි ඔම ටේප් කරගෙනත් බැලුවා. හරි ටේප් කරන්නවත් ප්‍රශ්නයක් නැහැ. ওই විදිහට අපි දැල්ලටත් ඇල්ලුවා. ලයිටරයක් යූස් කරලා දැල්ලටත් අල්ලලා ෆික්ස් කරගත්ත බෝලේ හොඳට ෆික්ස් වුණා. හැබැයි බෝල දෙකක් තුනක් ගහද්දි මේ ටේප් එක ගැලවෙනවානේ. එතකොට ඔයාලා කොහොමද මේ වීඩියෝ කරන්නේ? දැන් ඔයාලා ඔය විදිහට මේ එක වීඩියෝ එකක තියෙනවා බෝල 20ක් විතර දානවා. එතකොට එහෙම වුණොත් ඔයාලා ටේප් කොච්චර යූස් කරනවද? ඉතින් ඒක කරන්න මෙහෙමයි. ඔව් ගොඩක් අය කියන දේ තමයි ටේප් බෝල් ගහන්න එහෙම ස්කිල් එකක් ඕනේ නැහැ කියන එක. හරි. ඒක මාත් පිළිගන්න. එහෙම ලොකු ස්කිල් එකක් ඕනේ නැහැ තමයි. මේක කෙලිම අපි ආටිෆිෂියලි හදාගෙනනේ තියෙන්නේ. එතකොට පැත්තක් රෆ් පැත්තක් සොෆ්ට්. එතකොට ඒක කොහොමත් ස්විං වෙනවා. හරි. ඒකට මම එකඟයි. හැබැයි මේ ටේප් බෝල් එක වුණත් හරියට ස්විං වෙනවා නම් හරිද? මේ බෝල් එක වුණත් ඔයාලට හරියට බෝල් එක අල්ලලා, ඒ කියන්නේ බෝල් එක හරියට ග්‍රිප් කරගෙන මේ බෝල් එක වුණත් ඔයාලට හරියට ස්විං කරන්න පුළුවන් නම් මේ ටේප් එක ගැලවෙන්නේ නැහැ. හරි? ඒක තමයි මේකේ තියෙන ස්කිල් එක. ඒ කියන්නේ ටේප් එක පන්දුව බිම වැදීමේ සම්භාවිතාව අඩුයි. ඒ කියන්නේ ඔයා මේ බෝලේ හරියට ස්විං වෙනවා. ටේප් බෝල් එක වුණත් ඔයාලට හරියට ස්විං කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් මෙන්න මේ පන්දුවේ බිම ස්පර්ශ වෙන්නේ මෙන්න මේ හරිය. ඒ කියන්නේ මේ පොඩි සයිඩ් එකයි ස්පර්ශ වෙන්නේ. හරි? එහෙනම් ඒ කියන්නේ මේ පැත්ත කොයි වෙලාවකවත් බිම වදින්නේ නැහැ. ඔයාට ඒ කියන්නේ ස්විං කරලා ඒක තමයි කියන්නේ ඒකවත් ස්කිල් එකක් ඕනේ. ඔයා හරියට ස්විං වෙනවා නම් අනිවාර්යෙන් මේක ඔයාට සාමාන්‍යයෙන් අවම වශයෙන් පන්දු 30ක් විතර යවන්න පුළුවන් මේක ලොකු ඩැමේජ් එකක් නැතුව. ඉතින් ඔයාලට තව මොනවා හරි ගැටලු මොනවා හරි තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අපිට පුළුවන් විදියට අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි වීඩියෝ එකක් දෙන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.